මන්ත්‍රීවරුනි, පක්ෂ නායකුනි, මන්ත්‍රීවරුනි, නාගරික මන්ත්‍රීවරුනි, සම්භාවනීය මුත්තනි මිත්‍රවරුනි. ඒක කැපුවෙන් පස්සේ වැඩි කතා කරන්න දෙයක් නෑ. දැන් මේක සන්තෝෂ වෙනවා. ඒකම අවුරුදු 60ක් ඇවිල්ලා මේ අපිට සේවයක් කරලා තියෙන අනුභූතිය මේ තමයි මන්සිල් මැදුම්. මම එතුමා ගැන කියන්නේ ඔක්කොම දන්නවා කොළඹට සාමාන්‍යයෙන් කියන්නේ UNP නගරය. ඉතින් ඒක දිනනකොට මෙයා කොහොම හරි දිනනවා මම. මම දන්නවා මේ කවුද මේ මන්සිල් කියන්නේ. බලනකොට හැම වෙලේම දිනාගෙන යනවා. ඇයි මිනිස්සුගේ ආදරේ? මිනිස්සුගේ විශ්වාසය තියෙනවා. ඒ නිසා එතුමා මෙහාට දුන්නා. මේ UNP නගරයක එහෙම මන්ත්‍රී වෙලා ඇවිල්ලා මේව ශාලාවක් හැදුවන ඒ කියන්නේ මෙතන තියෙන එතුමාට තියෙන ජනතා සහාය. එතුමා කිව්වා දාමිගේ නගර සභාව කියලා. නගර සභාවේ කමන්නේ නැහැ. අයි මතක තියාගන්න ඕනේ එපාර්ශ්වයෙන් පටන් ගත්තේ නගර සභාව. ඒ දවස් 3 වඩා උදාහරණයක්. ජයජයක බැතිතුමාගේ තාත්තා පටන් ගත්තේ නගර සභාව. බණ්ඩාරනායකගේ නගර සභාව. ජයජයගේ නගර සභාව. එන්එම්පේට හිටියේ නගර සභාව. මේ නගර සභාවෙන් පටන් ගන්න තමයි කරේ. මේ නගර සභාව තමයි කේන්ද්‍ර ස්ථානය. ඒ නිසා මෙතුමා මේ කාර්ය දැනගත්ත අපි පිළවල් දෙයක ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඇවිල්ලා මෙතන දේශපාලනය කරා. එතුමා දක්ෂයෙක් කියලා දැනගෙන ඉන්නවා. සමහර අය හිටියා කොළඹ හිටියා අමාරුයි හොදවන්න. UMP හිට ගවර්නර්තුයි තමයි කියා මෙතුමයි කියා මෙහෙම ගණනාවක් ඉන්නවා. ඒ කාලේ තමයි මන්සිල් කියන්නේ කවුද කියනවා දැනගන්න. මම දැන් දීර්ඝ වශයෙන් කතා කරන්නේ එතුමාට සේවය ගැන කිව්වොත් ඒකම මම ජනාධිපතිනේ කාලෙත් එතුමා නැල්ල වැඩ කරා. එතකොට අපි ඔක්කොම එකතු වුණා. රට අමාරු කාලෙක අපි පුද්ගලවාදය ගැන පිටකෙනෙක්වත් හිතන්නේ. අපි ඔක්කොම ඉන්නේ මතවාදයේ. මේ ප්‍රශ්නේ මතවාදයක්. මේ මතවාදයේ ඉන්නේ. පුද්ගලවාදයේ නෙමෙයි. ඉතින් රට අමාරුවක් උනේ දැන් අපි දන්නවා කොහොමද එකට වැඩ කරන්නේ කියලා. මේක ප්‍රශ්නයක් නෙමෙයි. එදා ආවේ ගමන් ඔය ප්‍රශ්නෙට මුහුණ දීලා විශාල ප්‍රශ්න තිබුණේ. අන්තිමට මාස සාමාන්‍ය කියන්නේ ඉස්සෙල්ලා මුහුණේ වැඩ කටයුතු කරා. මේ ඔක්කොම අරගෙන ගියා. දැන් අපි ඔක්කොම එකට වැඩ කරනවා. අපිට ඉදිරියට යන්න. ඒ දේවකම දැන් අලුත් දේශපාලනයක් තියෙනවා. මේ ඔක්කොම එපා කියලා. මේ 76 අවුරුද්ද රට කෑම වරගම් කරා. ඒක නෙමෙයි. එදා මධ්‍ය මහාවිද්‍යාල 50යි. අද කීයද? 1500ට 1300. කවුද මේ ඇතිකද? මේක දහරකම. එදා රෝහල් කියේ දෙක ජාතික රෝහලයි. අද රෝහල් කියේ පාරවල් කොච්චර? මේ හැමතැනම ඉදිරි බලයේ තියෙනවා. මේ විශාල දිනුනක්. මේ කෙන්තරාම ඇතිකනේ හොරකමක්. මෙයන් දියුණු කරන්නේ කොහොමද? අපි එතෙන්ට ගිහින් අපි බැලුවේ පළපොරු දෙකක් ඕනයි කියලා. අවුරුදු කොයි පක්ෂෙ දෙන්න අදී පළවෙනිම පළපොරු කණ්ඩායමක්. ඒ දේශපාලනේ තමයි තියෙන්නේ. අපි දන්නේ එතෙන්ට අපිට ආපහු එන්න තියෙනවා. ඒකට විකල්ප නැහැ. කොච්චර කිව්වද? ඉතින් මම කොහොමද අද දීර්ඝ වශයෙන් කතා කරන්නේ? අද මේ රටේ ආපදා තත්ත්වයක තියෙන්නේ. ඒක කරගන්න මට එක කාරණයක් මෙතුමා කිව්වේ මම දැනගෙන ගියේ මේ මන්සිල් ශාලාව කියන එකේ නම වෙනස් කරන්න. කොච්චර හොඳයි. මොකද මන්සිල් ශාලාව අපි අමතක වෙලා. ඒක නිසා දැන් ඔතෙන්ට යෝජනාවක් ගෙනාම අපිට පුළුවන් විශාල සටනක් ඒක ගෙනින්නේ සටන ඊට පස්සේ මේක නම් මේව කරලා තව අවුරුදු දෙකක් ගියාම ඉතින් මන්සිල් කෙනම ආපහු මේ හැමතැනම දානවා. එතනට වෙතෙන්ද මුළු කොළඹයි මුළු රටම දැනගන්නවා මන්සිල් කියන්නේ. ඒකට පළාත් සභා පාර්ලිමේන්තු වෙනකොට වඩානේ. ඔකේ රූපවාහිනියේ ගිහින් නම දාන්න වෙනන්නේ. මේ රටේ වෙනස් ඒවා නැද්ද? මේ නම් මාරු කරන්නේ නැද්ද? ඉතින් නම් තියාගෙන
ඒ මන්සිල් කියන නම ඉවත් කරන්න කිව්වොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකෙන්ම ආපහු තව දේශපාලනයක් කරන්න පුළුවන්. මම හිතුවා මෙහෙම ශාස්ත්‍රයක් කාටද හම්බෙන්නේ? නම යොදා ගන්න. ඉතින් මන්සිල් මෑණිතුමා කොහොමද සේවය කරන්න යන්නේ? බිම් මට්ටම් වෙලා. ඒ වගේම අමාරු කාලවලට අපි දැනගන්න ඕමනයි. අපි කොහොමද එකතු වෙලා මේ රට ආපහු කොට ගන්න මාර්ගයට යන්නේ. ඉතින් මම ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ. ඒ ආපහු අපි සියලු දෙනා වෙනුවෙන් මෙතුමන්ට සුබ ප්‍රාර්ථනා කරමින් තවත් කල් සේවය කරන්න අවස්ථාව ලැබේවා. මේ දැන් උපස්ථිතියට බලයක් කියන දැනීම සේවය කරන්න පුළුවන් වෙයි කියලා අනාගතයේ මම වශයෙන් ප්‍රාර්ථනා කරනවා.